හායි යාළුවනේ අපි අදත් අලුත් රෙසිපියක් අරගෙන ආවා. මොනවද දන්නවද? කරි චිකන් කරියක් හදන්න මම හදන්නේ අද. මේ තියෙන්නේ කරි චිකන්. මේක ඉතින් ගොඩක් හොඳයි බොයිලර්ස් වලට වැඩිය. රසෙනුත් වැඩි. ඉතින් අපි බලමු අද කොහොමද කරි චිකන් හදන්න කියලා. මේකට ඉතින් මම ගත්ත මාස් ලුණු ඉඟුරු සුදු ලුණු මේවා තලා ගන්න. ඊළඟට බේ ලීෆ් කොළ, අමු මිරිස්, කරපිංචා, කුරුඳු පොතු, එනසාල්, කරාබුනේට්, ස්ටාර් මේ තියෙන දේවල් දාන්න. ඉතින් ඔයගොල්ලෝ සූදුරු, එතකොට බැදපු තුන පහ, කහ තුන පහ, ගම්මිරිස්, ලුණු කුඩු, මිරිස් කුඩු මම දානවා ස්පෙෂලි විනාගිරි ටිකක්. පොල් තෙල් තෙපරාදු කරන්න ඊට වතුර ටිකක්. මේ ටික තමයි අද අපිට ඕන වෙන්නේ. ඕගොල්ලෝ දන්නවත් ඇති. ඉතින් ඒ වුණාට මම හදන විදිය දන්නේ නැහැනේ. හදලා බලමු එන රසද කියලා කොහොමද කියලා. එන්න මගෙත් එක්ක මේක හදන්න. මේක රත් වෙනකොට අපි ලුණු සුදු ලුණු මේවා දාන්න ඕනේ. කොහොමද ටික දාන්න ඕනේ. ලුණු සුදු ලුණු ඉස්සෙල්ලාම දාන්න ඕනේ. කුරුඳු පොතු, කරපිංචා, මේ ටික කොහොමද දාගන්න. අපි මේක temperado වෙනකන් තියන්න. සුදුරු ටිකක් දාගන්න. අපි දැන් මස් එක අනාගන තියාගන්නයි යන්නේ. ඒකට දාන දේවල් දාලා දැන් මම ඉස්සෙල්ලාම කහ දානවා. කහ ටිකක් දානවා. ඊට පස්සේ නිකන් 3-5 හැන්දක් වගේ දානවා. ඊට පස්සේ බෙද 3-5 හැන්දි දෙකක් විතර දාගන්න. ඊට පස්සේ රස අනුව මිරිස් දාන්න. මම නම් වැඩි මිරිස් කන්න ආස නැහැ. මිරිස් හැන්දක් වගේ. එතකොට තව මොනවද? ගම්මිරිස් ටිකක් දාගන්න. තව මොනවද අපි දාන්නේ? ලුණු කුඩු. ඊට පස්සේ මේ ටික අපි හොඳට අනා ගන්න. මේක ගොඩක් වෙලා දැන් හොඳට අනලා කරලා විනාඩි 20ක් වගේ තිබ්බනම් තව හොඳයි. ඒක දැන් වෙලාවක් නැහැ තියන්න. මේක දැන් අනලා ගන්න. පස්සේ මේ මානලා කරලා අපි තියා ගන්නවා විනාඩි 20ක්වත් තියා ගන්න. ඊට පස්සේ අපි temperado වෙච්ච අපි මේකට මේක දාගමු.
දැන් හොඳට ටෙම්පරාදු වෙලා තියෙන්නේ. ඉතින් අපි මස් ටික දාගමු. රස පාටයිනේ. ටිකක් තැම්බෙන්න ඕනේ. ඊට පස්සේ යොන්දට මේක ටිකක් තෙලෙන් පොඩ්ඩක් දෙන්න වගේ දීලා අපි හට්ටියේ ඉතුරු වෙච්ච තුන පහ ටිකක් හොඳට හොදලා වතුර ටිකක් එක් කරගන්න. ටිකක් කලකට. ඊට පස්සේ මේක හොඳට තැම්බෙන්න තව වතුර ටිකක් දාගමු. දැන් මේක හරි. දැන් මේක තැම්බෙන්න අපි තියමු. මේකට තව මම විශේෂ දෙයක් දානවා. මේක තමයි සීක්‍රට් එක. මේ කරි චිකන් එක පොඩ්ඩක් හයි ආයිනේ. බොයිලර්ස් වගේ නෙමෙයිනේ. මේ කරි චිකන් එක පොඩ්ඩක් අපිට හපන්න අමාරුයි. හපන්න අමාරු නිසා අපි ඒක මෙලෙකෙන්ද විනාගිරි ටිකක් දාගන්නවා. ටිකක් දාගන්න. මේක දාලා අපි මේක තැම්බෙන්න තියමු. තැම්බුණාට පස්සේ බලමු අපි කොහොමද රස කියලා. මේ යාළුවනේ අපි බලමු දැන් අපේ මස් එක තැම්බිලාද කියලා. වාව්. සපාටයි. දැන් චුට්ටක් කරකවලා ටිකක් තැම්බෙන්න ඕනේ. දැන් තැම්බිලා ඇති වගේ. පාට. තව මේකට කොත්තමල්ලි කොළ ටිකකුත් තිබ්බනම් තවත් රස වැඩි වෙනවා. ඉතින් තමන්ගේ ගෙවන්න තියෙන විදිහට ඉතින් හදලා ගන්න ඕනේ නේද? රස පාටයි දැන් ඇති වගේ. මස් බත් බෙදාගෙන කන්න ලැස්තිනේ. මෙන්න යාළුවනේ මම ආදපු මස් කරිය. අපි දුවුන් යාසයි කහබත් කන්න, රයිස් කන්න ආසයි. ඉතින් මම එයාට හැදුවේ මෙන්න මේම. ඔයගොල්ලෝ හදලා බලන්න ගෙදර ඉන්න පොඩි අය හරි ආසයිනේ රයිස් කන්න. ගෙදරදී ඉන්න හොඳ කෑමක් හදන්න. කාලා බලන්න ආසයිද? ඔයගොල්ලොත් මගේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා, කමෙන්ට් එකක් දාලා ෂෙයා කරන්න. Thank you. Bye. ආයි දවසක හම්බ වෙමු.